අයිබෝන් සුබ දහවලක් අපි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද දවසේ පවත්වන තුන්වන ප්‍රවෘත්ති සාකච්ඡාවත් එක්කයි ඔබ මේ කාස් වෙලා ඉන්නේ. මේ මොහොතේදීත් අප සමග රැඳී සිටින සියලුම ජනමාධ්‍යවේදීන් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. සුපුරුදු පරිදිම මතක් කරනවා අද දවසේදීත් මේ ප්‍රවෘත්ති සාකච්ඡාව www.news.lk එවැගේම Department of Government Information Facebook පිටුවල සහ YouTube නාලිකාවල සජීව ලෙස විකාශය වන බව. ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ මණ්ඩලය මගින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව දැනුවත් කරන්නටයි අද දවසේදී මෙලෙස කාලය වෙන් කරවා ගන්නේ. ඒ වෙනුවෙන් ඔබව දැනුවත් කරන්නට අද ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වනවා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති MKB දිසානායක මැතිතුමන්, සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී කල්හාරිද සිල්වා මහත්මිය, සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රවර්ධන සහ කළමනාකරු DS ලක්මාල් මැතිතුමන් සියලු දෙනාම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. සමාජ ආරක්ෂණයේ අවශ්‍යතාව දැඩිව මතුවෙමින් පවතින කාලෙක අපි හැමෝම සමාජ ආරක්ෂණය වෙනුවෙන් අපිට තිබෙන පහසුකම් මොනවාද කියලා සොයා බලමින් ඉන්න කාලෙක අද දවසේ මේ ප්‍රවෘත්ති සාකච්ඡාව ඉතාම වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. ප්‍රථමයෙන්ම ප්‍රවෘත්ති සාකච්ඡාව ආමන්ත්‍රණය කරන්නට ගෞරවයෙන් ආරාධනා කරන්නේ සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති MKB දිසානායක මැතිතුමන්ට. සියලු දෙනාටම සුබ දහවලක් වේවා. නියෝජ්‍ය අධ්‍යක්ෂක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා ඇතුළු සියලු දෙනාගෙනුත් ඒ වගේම ජනමාධ්‍ය සහෝදරවරුන්ට අවසරයි. ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය 1996 තමයි පිහිටවන්නේ පනතකින්. අද දින අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ යටතේ ක්‍රියාත්මක වන්නා වූ සියලු කටයුතු පිළිබඳව සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්නට. ඊට අමතරව අපි කල්පනා කරා අපි ශ්‍රී ලංකාව තුළ සමාජ ආරක්ෂණය කෙසේ කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන එකත්, ඒ වගේම සමාජ ආරක්ෂණයේ අවශ්‍යතාවය කොයිතරම් දුරට ශ්‍රී ලංකාවට මෑත කාලේදී අවශ්‍ය වෙනවාද කියන එකත්, ඒ වගේම ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ලංකා පුරා මේ කටයුතු දීප ව්‍යාප්තිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එකත්, ඒ වගේම වර්තමානයට ගැළපෙන ආකාරයට සමාජ ආරක්ෂණය සඳහා වූ ප්‍රොඩක්ට්ස් එහෙම නැත්නම් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම මොනවාද කියන එක පිළිබඳවත් අපේ ජනතාව දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රජයේ ඩිජිටල් කරන ප්‍රතිපත්තිය යටතේ අපි කොහොමද අලුත් ඉලෙක්ට්‍රොනික තාක්ෂණය යොදාගෙන එහෙම නැත්නම් පාරිභෝගිකයට ලම්බෙච්ච පාරිභෝගිකයටම අපේ ක්‍රමවේදවලට ඇතුළත් වෙලා එතුමන්ලාට ලියාපදිංචි වීම එහෙම නැත්නම් ගෙවීම් කිරීම ආදී කරුණු කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී අපි ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය ගැන අපි නිකන් අදහසක් ගත්තොත් එහෙම ඇත්තටම අපි සමාජ ආරක්ෂණය පිළිබඳව අපේ සාමාන්‍ය අධිකාරිතුමිය වෙනම කතා කරයි. ඊට අමතරව කෙටියෙන් කිව්වොත් එහෙම සමාජ ආරක්ෂණයේදී බලාපොරොත්තු වන්නේ පුළුවන් කාලේ වැඩ කරලා එහෙම නැත්නම් වයස්ගත වූාට පසුව ඒ අයගේ සමාජ ආරක්ෂිත සමාජ ආර්ථික ආරක්ෂාව සහ ඒ අයගේ කලත්‍රයාගේ ආරක්ෂාව දහ දරුවන්ගේ ආරක්ෂාව. මෙහිදී අපට ලංකාව ගත්තොත් අපි රජයේ සේවයේ ඉන්න නිලධාරීන් ගත්තොත් රජයේ නිලධාරීන්ට මේ වරප්‍රසාදය තියෙනවා. විශේෂයෙන්ම විශ්‍රාම වැටුපක් තියෙනවා. ඒ වගේම කලත්‍රයාට වැන්දුම සහනත් දරු ආරමුදලක් වැටුප් ලැබෙනවා. ඒ වගේම දරුවන්ටත් ඒ වරප්‍රසාදය ලැබෙන අපි සියලු දෙනා දන්න දෙයක්. ඒ වගේම ව්‍යාපාර අංශය එහෙම නැත්නම් කෝපරේට් සෙක්ටර් එකේ එහෙම නැත්නම් විශාල ව්‍යාපාරවල වැඩ කරන අපේ සහෝදර සහෝදරියන්ට ETF EPF එහෙම නැත්නම් අර්ථසාධක සහ අර්ථසාධක අරමුදල් තියෙනවා. ඒ තුලනොත් ඒ ආගේ වයස්ගත ජීවිතයට ආරක්ෂාව ලැබෙනවා. ඒත් එක්කම තමයි ආර්ථිකයට දායක වෙන්න බැරි කණ්ඩායමක් ඉන්නවා පල්ලෙහා මට්ටමේ. ඒ අයට අස්වැසුම වගේ යෝජනා ක්‍රම මගින් රජයේ විසින් ඒ අය බලා ගන්නවා. හැබැයි මේ දෙක අතර මේ කණ්ඩායම් තුන අතර කණ්ඩායමක් ඉන්නවා අපේ ආර්ථිකයට ගොඩක් දායකත්වය ලබා දෙන කණ්ඩායමක්. මෙන්න මේ අයට තමයි සමාජ ආරක්ෂණය ලබා දීම සඳහා තමයි අපි
අපේ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පිහිටුලා තියෙන්නේ. මේ වෙන විට දීප ව්‍යාප්තව මේ කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා. අවුරුදු 30ක් වෙනවා මේ ආයතනයට. අපි මේ වෙන විට අපි සකස් කරලා තියෙනවා යම්කිසි කාලයට ගැලපෙන ආකාරයට අපේ ව්‍යාපෘති සකස් කරලා ඒ වගේම තාක්ෂණය යොදලා අපි කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ මූලික වශයෙන් මට කියන්න තියෙන්නේ මේ ටික තමයි. අපි ජනමාධ්‍ය වේදීන් වශයෙන් ඔබතුමන්ලාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ අවශ්‍යතාවය අපේ මහජනතාවට දැනුවත් කරලා අපිට අපේ ශ්‍රී ලංකාව තුළ ඉන්න වැඩිහිටි ජනගහනයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයට අදාළ ජනමාධ්‍ය ප්‍රචාරය සහ ජනමාධ්‍ය තුලින් මහජනතාව දැනුවත් කිරීම තමයි අපේ අපේක්ෂාව වන්නේ. බෙවින්ම ස්තුතිවන්ත වෙනවා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිතුමන්ට. මීළඟට අපි සාමාන්‍ය අධිකාරීතුමියට ආරාධනා කරන්නේ කල්හාරිද සිල්වා මහත්මියට ප්‍රවෘත්ති සාකච්ඡාව ආමන්ත්‍රණය කරන්නට. අයිබෝන් සභාපතිතුමා පැහැදිලි කර විදිහටම සමාජ ආරක්ෂණ මණ්ඩලය පිහිටුවලා තියෙන්නේ රාජ්‍ය විශ්‍රාම වැටුපක් නොමැති පුද්ගලයන් සඳහා ඔවුන්ගේ සමාජ ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා. එතකොට අපේ මණ්ඩලය 1996 අංක 17 කියන සමාජ ආරක්ෂණ මණ්ඩල පනතින් ආරම්භ කරලා ක්‍රියාත්මක වෙනවා. දැන් අපි බැලුවොත් රජයේ විශ්‍රාම වැටුපක් නොමැති රජයේ විශ්‍රාම වැටුපක් ලබා ගන්න බැරි පිරිස කවුද කියලා අපේ රටේ දායකත්ව සේවා නියුක්තියෙන් 55%ක් 60ක් වගේ පිරිසක් සේවයේ යෙදෙන්නේ අවිධිමත් අංශේ. මෙන්න මේ කියන කණ්ඩායම රටේ දළදේශීය නිෂ්පාදිතයෙන් 3 එකක පමණ ප්‍රමාණයක දායකත්වය ලබා දෙන පිරිසක්. එතකොට මේ පුද්ගලයන්ගේ සමාජ ආරක්ෂණ අවශ්‍යතාවය එහෙම නැත්නම් මේගොල්ලන්ගේ විශ්‍රාම වැටුප් අවශ්‍යතාවය ඉටු කර දීම සඳහා තමයි 1996 අංක 17 කියන පනතින් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ආරම්භ වන්නේ. රටේ නිෂ්පාදනයට විශාල වශයෙන් මැදිහත් වන පිරිසක්. හැබැයි ඒ පුද්ගලයන් අවුරුදු 60 පහ වුණාට පස්සේ ඔවුන්ගේ විශ්‍රාම දිවියට කුමක් වෙනවද කියලා නොහිතන කණ්ඩායමක්. ඒ කියන්නේ අද අපි ආදායමක් ලබනවා. නමුත් අපි මේකෙන් යම් කොටසක් සමාජ ආරක්ෂණය එහෙම නැත්නම් අපේ පෙන්ෂන් එකට අපි ඉතුරු කරන්න පෙළඹවීම ඊටාම අඩුයි. නමුත් අපි දන්නවා ඉස්සර කාලේ සමාජ ආරක්ෂණය ගැන කතා කරනකොට අපේ රට තුල අපේ පෞල් පරිසරය තුලින්ම අපිව ආරක්ෂා කරා, අපේ දෙමව්පියන් ආරක්ෂා කරා. ඒ කාලේ වෙනකොට පවුලක් තුල ඉන්නවා පිරිස 4-5 දෙනෙක් ඉන්නවා. නමුත් වර්තමානයේ වෙනකොට පවුලක ඉන්න සමාජික සංඛ්‍යාව 3.5ට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අම්මා තාත්තා හැරුණකොට දරුවෙක් හෝ දෙදෙනෙක්. මේ දරුවනුත් අපි දන්නවා නාගරීකරණයත් එක්කම එක්ක අධ්‍යාපන කටයුතු සඳහා එහෙම නැත්නම් රැකියාවක් සඳහා නාගරීකරණය වෙනවා. එතකොට මේකත් එක්ක මොකද වෙන්නේ? අපේ වැඩිහිටි පිරිස රැක බලා ගැනීමේ ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ රටේ ආර්ථිකයට විශාල වශයෙන් දායක වුණු පිරිස රැක බලා ගැනීමක් නොමැතිව අසරණ වෙන තත්යකට පත් වෙන බව අපිට වර්තමානයේ වෙනකොටත් විවිධ නිවුස් වලින් අපිට ඒක දැනিলা දැකලා තියෙනවා. මේ තත්වය අද වෙනකොට මුළු ජනගහනයෙන් 8න් එකක් තමයි. ඒ කියන්නේ සෑම පුද්ගලයන් 8 දෙනෙක්ගෙම එක්කෙනෙක් අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා ශ්‍රී ලංකාව තුල. දකුණු ආසියාතික රටවල් අතරින් වැඩියෙන්ම ජනගහනය වියපත් වීමේ රට තමයි ශ්‍රී ලංකාව කියන්නේ. එතකොට 2035 40 වෙනකොට ඒ කියන්නේ අපි මේ අද ආදායම් ලබාගෙන ඉන්න අපි අවුරුදු 60 වෙන කාලේ තමයි මේ 2035 2040 කියන්නේ. මේ කාලේ වෙනකොට සෑම 4 දෙනෙක්ගෙම එක් අයෙක් අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයෙක් වෙනවා. එතකොට පුළුවන් වෙයිද සමාජයේ විසින්ම ඒ කියන්නේ රජයෙන් හෝ යම්කිසි දීමනාවක් ලබා දීලා මේ කියන පුද්ගලයන්ගේ සමාජ ආරක්ෂණය ලබා දෙන්න. ඒක ඔබටත් හොඳ කාරණම් පැහැදිලි වෙනවා ඇති. සෑම පුද්ගලයන් 4 දෙනෙක්ගෙන්ම එක්කෙනෙක් වැඩිහිටියෙක් වුණාම කොහොමද අපි ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්නේ? එහෙමනම් අපි අද ආදායම් ලබන දවසේම හෙටත් අපි නිදහසේ ගත කරන්න නම් අපි අද ඉඳලම මේ විශ්‍රාම වැටුපක අවශ්‍යතාවය කියන එක හොඳ ආකාරයෙන් අවබෝධ කරගන්න ඕනේ. ඒ සඳහා සමාජ ආරක්ෂණ මණ්ඩලය විවිධාකාර ක්‍රමවේදයන් අනුව කටයුතු කරමින් යෝජනා ක්‍රම කිහිපයක්ම තියෙනවා.
ක්‍රියාත්මක කරනවා. ඔබ කුමන වෘත්තිකයෙක් වුණත් ඔබට පුළුවන් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයත් එක්ක එකතු වෙන්න. ඒ කියන්නේ ඔබ දෛනික ආදායම් ලාභියෙක් වෙන්න පුළුවන්, අවිධිමත් අංශයේ සේවකයෙක් වෙන්න පුළුවන්, ස්වයං රැකියා ලාභියෙක් වෙන්න පුළුවන්. උදාහරණයකට ගමු සරලව ගත්තොතින් ත්‍රිරෝද රථ රියදුරේ. එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න ඕනෑම කියන්නේ මේසන් බාස්වරයෙක්, එහෙම නැත්නම් අපි හිතමු වඩු කාර්මිකයෙක්, ඔබ සැමටම තමන්ගේ විශ්‍රාම දිවිය සුරක්ෂිත කරගන්න පුළුවන් කියලා ඔබ දැනුවත්ද? අන්න ඒ දැනුවත් කිරීම තමයි අද මේ ප්‍රවෘත්ති සාකච්ඡාව තුළින් අපි ඔබට කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ හැමතෙම පුළුවන් තමන් මේ ආදායම් උපයන කාලයේදී තමන්ගේ විශ්‍රාම වැටුප් සැලසුමත් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයත් එක්ක එකතු වෙලා කරගන්න. ඇත්තටම ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ අරමුණම තමයි මේ අවිධිමත් අංශයේ ඉන්න සේවකයන් සියලු දෙනාම සමාජ ආරක්ෂණයකින් සුරක්ෂිත කරන්න. මොකද ඉස්සරහා 2040 වගේ කාලේ වෙනකොට අපේ ජනගහනය, අපේ රටේ ජනගහන ව්‍යුහය වෙනස් වෙනවා. පතුල බල ජනගහන ව්‍යුහයක් තමයි එන්නේ. ඒ කියන්නේ යපුම් තත්ත්වය ඉහළ යනවා. වැඩිහිටි පුද්ගලයන් සංඛ්‍යාව වැඩි වෙනවා. නමුත් ශ්‍රම හමුදාව අඩු වෙනවා. එතකොට මේ ශ්‍රම හමුදාවට මත පැටවෙන බර වැඩි වෙනවා ආර්ථිකය තුල. එහෙනම් මේ තත්ත්වයෙන් අපි එළියට එන්න නම් අද ඔබ හම්බ කරන දවසේ, ඔබ ආදායමක් උපයන දවසේ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ඔබ වෙනුවෙන් ඉන්නවා. සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම, සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම. ඒ වගේමයි ඔබටම පුළුවන් අපි ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. ඔබටම පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ඔබේ සමාජ ආරක්ෂණය සුරක්ෂිත කරගන්න. බෙහෙවින්ම ස්තුතියි සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීතුමියට. මිළඟට එහි ප්‍රවර්ධන කළමනාකරු ඩී.එස්. ලක්මාල් මැතිතුමන්ට ආරාධනා කරනවා ප්‍රවෘත්ති සාකච්ඡාව ආමන්ත්‍රණය කරන්නට. හොඳයි මෙතන ගොඩක් සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ අපේ අවිධිමත් අංශයේ ඉන්න සේවා නියුක්ති කාණ්ඩයෙන් ලබා දෙනවා කියලා පැවසුවා. ඒතකොට මේ යටතේ අපි බලාපොරොත්තු වෙනවා ප්‍රතිලාභ රැසක් සමාජ ආරක්ෂණ මණ්ඩලයේ විදිහට ක්‍රියාත්මක කරන විශ්‍රාම වැටුප් සැලසුම් යටතේ ලබා දෙන්න සේවා නියුක්ත අපේ මේ අවිධිමත් අංශයේ ඉන්න පිරිසට විශේෂයෙන් සමාජ ආරක්ෂණ මණ්ඩලය විශ්‍රාම වැටුප් යෝජනාකම රැසක් ක්‍රියාත්මක කරනවා. එක් වෘත්තීය කණ්ඩායම් වලට ඒ වෘත්තීය කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව විශ්‍රාම වැටුප් යෝජනාකම රැසක්. ඒ වගේම පොදුවේ ජනතාවට ගන්න පුළුවන් විශ්‍රාම වැටුප් යෝජනාක සුරකම නමින් අපි ක්‍රියාත්මක කරනවා. ඒතර මේ විශ්‍රාම වැටුප් යෝජනාකම යටතේ අපි ප්‍රධාන වශයෙන් කෙනෙක් වයෝවෘද්ධ වයයටපත් වුණාට පස්සේ වයස අවුරුදු 60 ඉඳලා විශ්‍රාම වැටුපක් ලබා දෙනවා. එතකොට යාඩ් ශ්‍රමිකයාට තමන්ගේ විශ්‍රාම දිවිය තව කෙනෙක් මත යැපෙන්නේ නැතුව පහසුවෙන් ගෙවාගෙන යන්න පුළුවන්. ඒ මූල්‍යමය ශක්තිය ලබා දෙන අපේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ. ඒතර ඒ යටතේ ජීවත් ඉන්න තාක්කල් ශ්‍රමිකයෙක්ට තමන්ගේ විශ්‍රාම වැටුප ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමන් නැති කාලයක වුණත් තමන්ගේ පවුල ගැන තමන්ගේ බිරිඳ ගැන, තමන්ගේ දරුවන් ගැන බයක් වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේ විශ්‍රාම වැටුප යටතේ තමන්ගේ කලත්‍රයට පවා විශ්‍රාම වැටුප ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමන්ගේ දරුවන් වෙනුවෙනුත් ප්‍රතිලාභ විශාල ප්‍රමාණයක් මේක අපි අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම වර්තමානයේනකොට දෙමව්පියන්ගේ එක තියෙන ගැටලුවක් තමයි තමන් කොහොමද තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වෙන්නේ, ඒ වගේ තමන්ගේ දරුවාගේ වෘත්තීය ජීවිතයට කොහොමද ශක්තියක් වෙන්නේ, ඒ සඳහා කොහොමද අපි ඒ අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයාගන්නේ කියන කාරණේ. එතකොට අපි ක්‍රියාත්මක කරන මේ සුරකම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ සමාජිකයන්ට ලබා දීලා තියෙනවා තමන්ගේ දරුවන් වෙනුවෙන් ඒ අවශ්‍ය ප්‍රතිලාභ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කරන, එනතර කියා කටයුතුක් ආරම්භ කරන ඒ දරුවා වෙනුවෙන් අවශ්‍ය අතහිත දීමකට වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ව්‍යාපාරයක් ආරම්භ කරන ඉන්න තමන්ගේ දරුවෙක්ට කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. මේ වගේ වෙන්න පුළුවන්. ඒ වගේම ඉගෙන ගන්න දරුවෙට උසස් අධ්‍යාපනය හදාරන දරුවෙට තමන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය කරගන්න වෙන්න පුළුවන්. මේ වගේ ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිලාභ සැලසුම් මේ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ අපි අන්තර්ගත කරලා තියෙනවා.
ඒ වගේම මෙහිදී මේ හැම ප්‍රතිලාභයකම ගන්න පුළුවන් විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය කාරණේ තමයි පුංචි මුදලක්. උදාහරණයක් විදිහට දවසකට රුපියල් 80ක් 85ක් වගේ පුංචි මුදලක් වැය කරලා මේ තරම් විශාල මුදලක් රුපියල් 50000ක් වගේ විශ්‍රාම වැටුපකට රුපියල් 85ක් වගේ දවසකට වැය කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මාසික ගත්තොත් රුපියල් 2550ක් වගේ උදාහරණයක් විදිහට අපි අවුරුදු 20ක පුද්ගලයෙක් ගත්තොත් ඒ වගේම ලක්ෂ 2.5කටත් අඩු මුදලක් තමයි එකවර මුදලක් දායක කරොත් සමාජිකයට මේ යටතේ ලබා ගන්න පුළුවන්. ඒ ප්‍රධාන විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සමගම අපි විවිධ වූ ඉලක්ක කණ්ඩායම් වලට විවිධ වූ ඒ කණ්ඩායම් වල තියෙන අවශ්‍යතාවය අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ගණනාවක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් දෙන කොට්ටාසයක් තමයි අපේ රටේ ඉන්න විගමනික ශ්‍රමික කණ්ඩායම්. එතකොට ඒ විගමනික ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන විගමනික ශ්‍රමික විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය තියෙනවා. එතකොට මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හරහා අපි අප රටේ විගමනික ලක්ෂ 15කට ආසන්න විගමනික ශ්‍රමික ප්‍රතිශතක් ඉන්නවා. ඒගොල්ලන්ට තමන් විදේශයේ රැකියාව කරන කාල සීමාව තුළ වර්ෂයක් වර්ෂ 2ක් 3ක් වගේ කෙටි කාල සීමාව තුළ තමන්ගේ සමස්ත ජීවිත සමාජ ආරක්ෂණය සකසා ගන්න පුළුවන් පහසුකම ලබා දීලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ලංකාවේ තවත් වැදගත් එක් සේවා නීති කාණ්ඩයක් තමයි වෙළඳ නාවිකය. අපේ රටේ මේ වෙනකොට 17000කට වැඩි ප්‍රමාණයක් ඉන්න වෙළඳ නාවිකයන්. ඒතර ඒ පිරිසටත් වෙළඳ නාවික ලේකම් කාර්යාලයත් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයත් එකතු වෙලා ඔවුන්ගේ අවශ්‍ය සමාජ ආරක්ෂණය සහතික කරන්න විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ වගේ විවිධ වූ ඉලක්ක කණ්ඩායම් වලට තවත් යෝජනා ක්‍රම රැසක් අපි ක්‍රියාත්මක කරනවා. මේ සියලු දේ අපි ලබා දෙන්නේ ජනතාවට සුබ සාධනය උපරිම වෙන ආකාරයෙන් ඉතා පුංචි ආයෝජනයකින් තමන්ගේ සමාජ ආරක්ෂණය සහතික කරගන්න පුළුවන් හැකියාවත් එක්ක. ඒ වගේම මේ හැම යෝජනා ක්‍රමයක්ම අපි ජනතාවට ලබා දෙන්නේ හරිම නම්‍යශීලී විදිහට තමන්ගේ ආදායමට තමන්ගේ පහසු විදිහට නම්‍යශීලීව සිදු කරගෙන යන්න පුළුවන් ආකාරයෙන්. ස්තුතියි සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිතුමන් MKB දිසානායක මැතිතුමන්ට, ඒ වගේම මෙහි සාමාන්‍ය අධිකාරී කල්හරිද සිල්වා මහත්මියට වගේම ප්‍රවර්ධන කළමනාකරු DS ලක්මාල් මැතිතුමන්ට. අපි මාධ්‍යවේදී ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා මේ පිළිබඳව සමාජය තවදුරටත් දැනුවත් කරන්නට අප සමග අත්වැල් බැඳ ගන්නට කියා. අපි තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවකින් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙනුයි සමුගන්නේ. පස්වර 3ට අපනයන සංවර්ධන මණ්ඩලයේ 2026 ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ මාස 4ක කාලය තුල ශ්‍රී ලංකාවේ අපනයන ශේෂ්ත්‍රයේ කාර්ය සාධනය පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් නැවත මුණ ගැසෙමු.